ආයුබෝවන් සුබ දවසක්. ඔබ සැම ද ක්‍රියේචර් සිංහල YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ කැස්බෑවා ගැන. කැස්බෑවා කියන්නේ චෙලෝනියෝඩියා පවුලේ සතෙක්. ලෝකය පුරාම විවිධ වර්ගයේ කැස්බෑ විශේෂ විසිරී පවතිනවා. ප්‍රධාන වශයෙන් කැස්බෑ විශේෂ 7ක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඔබ සැමගේ හඳුනා ගැනීම පිණිස කැස්බෑ විශේෂ 7හි රූප සටහන් මම මේ වීඩියෝවට අන්තර්ගත කර තිබෙනවා. අපි දැන් බලමු කැස්බෑවන්ගේ හරස්කඩ රූප සටහන් කිහිපයක්. මේ වීඩියෝ තුළ මම හරස්කඩට අමතරව බාහිර ස්වරූපයද දක්වා තිබෙනවා. දැන් අපි බලමු කැස්බෑවන් ශ්වසනය කරන්නේ කොහොමද කියලා. කැස්බෑවුන් පෙනහළු මගින් වාතය ආශ්වාසය කරන අතර හුස්ම ගැනීමට ජලය මතු පිටට ගමන් කරනවා. ඔවුන්ට සැලකිය යුතු ප්‍රමාණයක් ඔක්සිජන් ගබඩා කළ හැකි විශාල පෙනහළු ඇති අතර විශේෂයෙන් විවේක ගැනීමේදී දිගු කාලයක් ජලයට රැඳී සිටීමට ඉඩ සලස්වනවා. අත්විශේෂ අතරින් බොහොමයක් මාංශභක්ෂක කැස්බෑවන් වන අතර කිහිප දෙනෙක් සර්වභක්ෂකයන් වේ. ග්‍රීන් කැස්බෑවා ශාකභක්ෂක වන අතර එක් විවිධ වර්ගවල කැස්බෑවුන්ගේ ආහාර රටාවන් පිළිබඳව වෙන වෙනම මම ෂෝට් වීඩියෝස් මගින් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. පොදුවේ ගත් කල කැස්බෑවන් ජෙලිෆිෂ්, ඇල්ගී, මුහුදු පැලැටි, ක්‍රස්ටේෂියාවන්, ඉස්සන් හා කුඩා කොකිරිස්සන් ආහාරයට ගන්නවා. කැස්බෑ ජීවන චක්‍රය ආරම්භ වෙන්නේ බිත්තරයකින්. වෙරළ තීරයේ වූ වැලි කූඩුවල බිත්තර දැමීමෙන් පසු ඒවායෙන් දින 60කටම පසු කුඩා සුහුමුල් පැටවුන් එළියට එන අතර එම පැටවුන් සාගරයට ගමන් කරනවා. සාගරය තුල වර්ධනය වෙමින් තරුණ අවධියට එළඹෙන මෙම වැඩිහිටි පැටවුන් දැන් හොඳින් පරිසරයට අනුවර්තනය වී ඇත. දැන් සාගරයේ අතිශය අසීරු ජීවිතයට හුරු කැස්බෑ පැටවුන් ක්‍රමයෙන් වැඩිමින් වැඩිහිටියන් බවට පත්ව ඇත. මේ ඔවුන්ගේ ප්‍රජනක සමය. ඔවුන්ද ඔවුන්ගේ දෙමාපියන් පරිදි තම වර්ගය පවත්වාගෙන යාමට දායක වේ. කැස්බෑ ගැහැණු සතෙකු වරකට බිත්තර 50-200ත් අතර ප්‍රමාණයක් දමයි. පසුව ඒවා වලලා යයි. දින 60ක් පමණ කාලයක් වැලි සහිත කූඩුවේ පැටවුන් තනිව ගත කරනවා. බිත්තර දැමීමෙන් පසු රැකීමක් සිදුවන්නේ නැහැ. මාස 2කට පසුව පැටවුන් බිත්තර වලින් ක්‍රමයෙන් ඉවතට පැමිණේ. ශක්තිය සඳහා ඔවුන් බිත්තරයේ ඉතිරි කොටස් ආහාරයට ගන්නවා. මෙම පැටවුන්ට සතුරු කරදර වූමයි. සුන්ද මොවුන්ගේ සතුරන් වේ. සැඟව සිටින ස්ථානයෙන් ඉවතට ඒමට කැස්බෑ පැටවුන් රාත්‍රිය උදාවෙනතුරු බලා සිටී. රාත්‍රියේ විලෝපිකයන් අවමය. රැල්ලේ ගසාගෙන මුහුද වෙත යන ඔවුන් මහ සයුරේ කිමිදෙන්නට පටන් ගන්න මුතු වෙනුවෙන්. මෙසේ සයුර වෙත ගමන් ගන්න කැස්බෑ පැටවුන් වඩා ගැඹුරට ගමන් කරමින් ඇල්ගී වැනි ආහාර ගනිමින් වසර ගණනාවක් ගත කරයි. මෙම කාලය වන විට තමන්ගේ සොහොයුරන් බොහෝමයක් අහිමි වූ කැස්බෑවුන් නැවත චක්‍රය ආරම්භීමට සහකරුවෙකු සහකාරියෙකු සොයාගනී. එක් කැස්බෑ විශේෂයන්හි ලිංගික පරිණතයට ගතවන කාලය වර්ගය අනුව වෙනස් වේ. නමුත් පොදුවේ ගත් කල වසර 10 සිට 50 අතර කාලයක් ලිංගික පරිණතිය සඳහා මොවුන්ට ගත විය හැක. විශේෂය අනුව කැස්බෑවන්ගේ ලිංගික පරිණතයට ගතවන කාලය වෙනස් වේ. උත්තර කිරීමේ පහසුව පිණිස මං විවිධ විශේෂවල කැස්බෑ සතුන්ගේ ලිංගික පරිණතියට ගතවන කාලය පිළිබඳ වීඩියෝව ෂෝට් වීඩියෝ එකකින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙම වීඩියෝව මගින් මම කැස්බෑවන්ගේ පොදු ලක්ෂණ පිළිබඳව විස්තර කරමි.
කුඩා වර්ගවල කැස්බෑවුන් ඉක්මනින් ලිංගික පරිණතියට පත්වන අතර විචාර වර්ගවල කැස්බෑවුන් වැඩි කාලයක් ලිංගික පරිණතිය සඳහා ගත කරයි. මේ සඳහා ආහාර පරිසර තත්ත්ව වර්ධන වේගය බලපායි. උදාහරණ වශයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩාවෙහි කොළ කැස්බෑවුන්ගේ ලිංගික පරිණතිය සඳහා අවුරුදු 25-30 අතර කාලයක් ගත වේ. නමුත් හවායි දූපත් ආශ්‍රිතවම කොළ කැස්බෑවන්ගේ ලිංගික පරිණතිය සඳහා අවුරුදු 40-50 අතර කාලයක් ගත වේ. එමෙන්ම සමහර කැස්බෑ වර්ගවල කැස්බෑ පිරිමි සතුන් ගැහැණු සතුන්ට පෙර ලිංගික පරිණතියට පත්වීමට හැකිය. කැස්බෑවුන්ගේ ලිංගික ද්විරූපීතාවය වැඩිහිටියන් තුළ පමණක් දක්නට ලැබේ. ඒ කියන්නේ එයාලා ලිංගිකව පරිණතියට පත්වන තෙක් එයාලගේ ගැහැණු හෝ පිරිමි බව පිටතින් තීරණය කරන්න බැහැ. වැඩිහිටි පිරිමි සතුන්ට ගැහැණු සතුන්ට වඩා දිග ඝන වලිග ඇති අතර වල්ගයේ අන්තයේ පුරුෂ ප්‍රජනක ඉන්ද්‍රිය පිහිටයි. මාහට මේ වීඩියෝට අන්තර්ගත කිරීමට කැස්බෑවන්ගේ ලිංගික චර්යාව පිළිබඳ වීඩියෝවක් හමු නොවූ බැවින් කැස්බෑවුන්ගේ ලිංගික ක්‍රියාවලියට සමානකම් දක්වන ඉබ්බන්ගේ ලිංගික චර්යාවන් පිළිබඳ වීඩියෝවක් මෙම වීඩියෝවට අන්තර්ගත කොට තබමි. දැන් අපි බලමු කැස්බෑවන් අපිට හමු වෙන පරිසර පද්ධති ගැන. උණුසුම් හා සෞම්‍ය සාගර කලාපවල කලපු, මෝය, බොක්ක ආශ්‍රිතව හා නොගැඹුරු පෙරළබඩ ජලයේ අපිට කැස්බෑවන් දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙයාලගේ පරිසරයට වන බලපෑම හා වැදගත්කම. මුහුදු තෘණ හා කොරල් පර නඩත්තු කරනවා. ජනගහනය පාලනය කරනවා. ජෙලිෆිෂ් වැනි සතුන් ආහාරයට ගැනීම නිසා ජෙලිෆිෂ් ගහනය පාලනයට ලක් වෙනවා. පෝෂ්‍ය පදාර්ථ හුවමාරු කර ගැනීම. විලෝපිකයන්ට ප්‍රාථමික මට්ටමේ ඇල්ගී වැනි දෑ ආහාරයට ගැනීමෙන් පෝෂණය ලබාගත නොහැකි බැවින් විලෝපිකයන් සඳහා මොවුන්ගේ බිත්තර සහ කැස්බෑවුන් හොඳ ආහාර ප්‍රභවයන් වේ. කැස්බෑවුන් කොරල් පරවල වර්ධනයට දායක වෙනවා. ඔවුන් ඒ මත තිබෙන දුහුවිලි සහ අනෙකුත් ශාකමය ද්‍රව්‍ය ඉවත් කරමින් කොරල් පර සඳහා වර්ධනයට අවකාශය සලස්වනවා. කැස්බෑවුන් දර්ශකයක් ලෙස භාවිතා කරනවා. කැස්බෑ ගහනය අඩුවීම පරිසර දූෂණයේ සැලකිය යුතු සංඥා පෙන්නුම් කරනවා. දැන් අපි බලමු කැස්බෑවුන්ගේ ජීවිතයට තර්ජනයක් වන දේවල් මොනවද කියලා. ප්‍රධාන වශයෙන් දේශගුණ විපර්යාස. මීට අමතරව රෝග, ස්වභාවික විලෝපිකයන්, බානකල්ස්, ඒ වගේම ලොකුම තර්ජනය තමයි මිනිස් ක්‍රියාකාරකම්. අනවසරේ නැල්ලීම, බිත්තර ලබා ගැනීම, ළඟ තබා ගැනීම සහ ඝාතනය. රසායනික ද්‍රව්‍ය මුහුදට ඒදීම, පොලිතීන් හා ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මුහුදට එක් කිරීම මෙන්ම යාත්‍රාවල ගැටීම, තහනම් ආම්පන්න වලින් මාළු ඇල්ලීම තුළින් කැස්බෑ ගහනය අඩු මට්ටමකට පැමිණ ඇත. අපිට කැස්බෑවුන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි යහපත්ම ක්‍රියාමාර්ගය වන්නේ පරිසර සංරක්ෂණය, කැස්බෑ සංරක්ෂණය වැනි ක්‍රියාකාරකම්. ඔබටත් කුග්ගල, හික්කඩුව හා හබරාදුව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා කැස්බෑ ගොවිපළ මෙන්ම අභිජනන මධ්‍යස්ථානයට සම්බන්ධ වී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඉතින් අද මම කතා කළේ කැස්බෑව ගැන. මේ පමණ වෙලා මගේ නාලිකාවත් එක්ක රැඳෙමින් ජෛව ලෝකයේ අපූර්වත්වය ගවේෂණය කරන්න ඔබට ස්තුතියි. තවත් සුඳුරු ගවේෂණයකින් හමුවනතින් ඔබට සුබ දවසක්.